දකුණේ සදිසාවේ හදේ පැතුම මේ මිනිසාවේ මවට ජය රැගෙන එන්නට මං ඡන්දේ ගන්න බොරු කියන්නේ. බැරි නම් බෑ. උතුරද දකුණද කියන එක නෙවෙයි. දෙවුන්දුර තුදුවේද පේදුර තුදුවේද කියන එක නෙවෙයි. පියගමද කිල්ලොච්චේද මුලතිවුද කියන එක නෙවෙයි. මේ තරුණයා බලාපොරොත්තු වෙන අවංක වෙන්න. අපි රටක් ගැන හිතලා හරි දේශපාලන තීන්දුව ගත්තා නම් උතුර තරුණයාගේ ප්‍රශ්නෙත් විසඳෙනවා. දකුණේ තරුණයාගේ ප්‍රශ්නෙත් විසඳෙනවා. 2015 පස්සේ රට වැටිච්ච වැටිල්ල තමයි අදට අපේ රටේ ආර්ථිකයට බලපාපු හේතු කාරණා තියෙනවා නම් ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙනවා. උමාවෙන් පටන් ගත්තම සාම්පූර් බලාගාරයෙන් පටන් ගත්තම පෝත් සිටි එක අධිවේගී මාර්ග මීරිගම අධිවේගී මාර්ගය බැලුවම පේනවා ග්‍රාමීය මාර්ග ටික දේශීය ව්‍යාපාරිකයා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සංකල්පයෙන් ඈත් වෙලා පිටින් ගෙනල්ලා කන්න දෙන්න පුළුවන් පරිභෝජනය කරන්න පුළුවන් සංකීර්ණ සංකල්පයට පරිවර්තනය වුණා විතරක් නෙවෙයි බුද්ධි අංශයන් දුර්වල කරපු එකේ ප්‍රතිඵලයක් විදියට අන්තිමට පාස්කෘත ප්‍රහාරය එල්ල වෙන තැනට යනකම් අපේ රටේ ජාතික ආරක්ෂාවත් කඩාගෙන වැටෙනවා විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නූතන පරම්පරාවේ අපි නූතන පරම්පරාවේ දරුවගේ අවශ්‍යතාවය ඉටු කරන්න යන දේශපාලනයක්. මම අපේ ආදරේ අම්මා තාත්තගෙන් ඉල්ලනවා. සමහර විට ඔබේ මතයත් එක්ක ඔබේ දරුවා එකක වෙන්නේ නැද්ද? සමහර විට ඔබේ දරුවා ඔබත් එක්ක එකට එක කියන වැඩි දේශපාලනයක්. ඉතිහාසය සම්බන්ධ. තමන්ගේ අනාගතය සම්බන්ධ. ඒ පිළිබඳව දරුවෝ එක්ක විපක්ෂයක් විදිහට වගකීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිගන්නපු දේශපාලන දැක්මක් අපි උගන්වපු දේශපාලන චින්තනයක් වගකීමකින් කියන මගේ ආදරේ අම්මේ තාත්තේ ඔබේ දුවා දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බාර ගන්නවයි කියන එක. Vilir ede ya ti dek, vileyan